विश्वविद्यालय आचार्यवरुनिगे किव्वा देमापियो किव्वा शिशु व्यापारे किव्वा හැබැයි මේ ආණ්ඩුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ කොහමද අර සූරබප්පා කාටුන් එකේ සූරබප්පලා වැඩ 12 සම්පූර්ණ කරනවා වගේ තමයි මේගොල්ලෝ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනලා තියෙන්නේ පප්පලා ටික එකතු වෙලා දැන් අන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනලා කවුද මේගොල්ලන්ට මේක කරන්න අරිෂ්ටි දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුව හරහාපු ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදලයි තමයි අද වෙද්දී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට අරිෂ්ටි ටික දීලා තියෙන්නේ. හැබැයි අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නෙවෙයි රටක අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් දෙන්න තියෙන ඩොලර් මිලියන 200කට මේ රටේ අධ්‍යාපන පද්ධතිය පිළිදෙනවා නම් අපි කියනවා මේ රටේ ජනතාව ඒකට එකඟ විය යුතු නැහැ. ආණ්ඩුව ආව විතරයි අපි ප්‍රතිසංස්කරණ ගේනවා කියලා කිව්වා. NPP අපි බලමු අපි මේ සටන අතාරින්නේ නැහැ. ඒ නිසා මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ශනික දැනුම් දීමකින්. පෝස්ට් එකක් ගහලා නෙමෙයි ඇනවුස්මන්ට් එකක් ගහලා නෙමෙයි ශනික දැනුම් දීමකින් සියලු පක්ෂ අද එකට එකතු වෙලා තියෙනවා. අද පොදු සතුරා කවුද කියලා අපි තේරුම් ගන්න තියෙනවා. අපි මේ සටන ටිකටම ගෙනියලා අපි මේක ජයග්‍රහණය කරන දවස මේ ජනතාවගේ ජයග්‍රහණය කියලා මම කියනවා. මගේ කතාව වැඩිපුර ගෙනියන්න යන්නේ නෑ මට වඩා දක්ෂ කතිකයෝ නායකයෝ රාශියක් මේ ස්ථානයේ රැඳී ඉන්නවා. ඒ නායකයන්ට අවස්ථාව දෙමින් කමුනාසිරණ අතන් ඉස්සරම ආචාර කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහත්තයා CIDට ගිහිල්ලා මේ පොතේ කැත වැඩේ කරේ කවුද කියලා හොයන්න. දැන් අපි අහන්නේ එතකොට අධ්‍යාපන ඇමති මේක දන්නේ නැද්ද? අධ්‍යාපන අමාත්‍යතුමිය අගමැතිතුමිය දැන් හතර වටේ කියනවා වැරදුනා කියලා. නාලක කළුවැව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා හතර වටේ දැන් ගිහිල්ලා CID එකට පැමිණිල්ලක් දාලා මේ පොතට වෙබ් ලින්ක් දැම්මේ කවුද කියලා හොයන්න කියලා. දැන් අපි අහන්නේ මේව නොදැනද මේගොල්ලෝ කරේ එතකොට? අගමැතිතුමියත් පිළිගන්නව නම් මේක වැරදි කියලා. ඊයේ ජනාධිපතිවරයා බොහොම ආඩම්බරෙන් බොහොම සත්‍යෙන් කියනවා කවුරු ආපස්සට හරවන්න හැදුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. අගමැතිතුමිය කියනවා නම් මේක වැරදුනා කියලා. යහන්නේ එක වසරේ ඉඳන් 6 වසර වෙනකල් ඉන්න ශිෂ්‍යයෝ පරීක්ෂණාගාර මීයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ADB එකේ පරීක්ෂණාගාර මීයෝ එතකොට මේ රටේ මේ පාසල් පද්ධතියේ ඉන්නේ දරුවෝද කියලා අපි අහනවා. ඉස්සලා කියන්න CID එකට දාපු පැමිණිල්ලට මොකද උනේ? CID එකේ පැමිණිල්ලේ වාර්තාව කෝ? ඒක වැරදි කරුවන් බවට පත් කරලා තියෙන්නේ කවුද කියලා ඉස්සලා මේ රටේ ජනතාවට එලි කරන්න. තේ තියා පොඩ පොතේ තෙමගන්න. මොකද කරලා දෙයක් තියෙනවා. වැටේ අන්තිමට එකතු වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ NPP ක්‍රියාකාරීකව හිතාගෙන ඉන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ අරණිමැතිනි
එහෙම එකක් නෙමෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක බැලෑරුම් නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වැඩේට ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ වෙන්න ඕනේ. ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ කරගෙන නෑ හරියට. තාමත් පුරස්පාඩු ගොඩක්. ජාතික අධ්‍යාපන කොමිසම සම්බන්ධ කරගෙන නැහැ. එතකොට විද්‍යාකාරකමට තමන්ගේ පක්ෂ තුන්දරම එකතු කරගෙන අරදාස් ටිකක් හදලා මේක තමයි ප්‍රතිසංස්කරණ කියන රහසම අරගෙන ඇවිල්ලා අප කියනවා මේ වැඩේ මෙහෙමයි කියලා. මේ නාගෙන අනාගෙන තියන්නේ ඒ අවුල නිසා. ඒ නිසා අපි හරිය නැති නේද කියනවා. අන්තකුමාර දිසානායක මහත්තයා ආණ්ඩුවට කියනවා. අපි පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව අරන් එන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුර්වලයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විද්‍යා අධ්‍යාපනයේ අනුගමනයම අපිට දිනාදීපු අයිතිය එකපත් කරගන්න. මෙරට අහිංසක කුංචි මිනිස්සුන්ගේ ධර්මයේ අනාගතය මේ ඉතිපත් කරන ප්‍රතිසංස්කරණවලින් ඉතිරියන්නේ ආපසාරයි. මේ අවුරුද්ද හරි නොරට වැඩමරින්ද යාගේ කීපයකට වැඩමරින්ද මේ අවුරුද්ද එම්පීසීකට ජේවිදයකට මේකේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්න ශක්තියක් දෙන්න තමයි අපි මේ විශ්වාසභංගය අරන් ඉන්නේ. අද අපි පෝෂණය කරන්නේ. අපි බොහොම පැහැදිලිව කියනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන වෙන මොකුත් නෙවෙයි. මේ ගැන මුලින්ම ආණ්ඩුව කතා කරේ ටියුෂන් මුදලාලියත් එක්ක. අද මේ පෙළපොත්වල අකුරු වැරදි මේ පෙළපොත්වල අඩංගු නොවිය යුතු දේවල් අඩංගු වෙනවා කියලා හතර වටෙන් ඔප්පු වෙලා තියෙද්දි ටියුෂන් මුදලාලිය හතර වටේ පෝස්ටර් ගහගෙන එනවා. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමේ හිටපු ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ දැන් ඇමතිතුමා අනේ අන්න ඊයේ කියනවා මේවට වෙබ් ලින්ක් දැම්මේ අන්තර්ජාලයට යන්න අවස්ථාව දුන්නේ YouTube ලින්ක් දැම්මේ ළමයි සමාජීය කරන්න. ලෝකේ ජංගම දුරකථන නිසා සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම නිසා ළමයි සමාජයෙන් ඈත් වෙනවා කියලා ලෝකේ අනිත් රටවල් දියුණු අධ්‍යාපනය ක්‍රියාත්මක කරන රටවල් කියනවා ඒවයින් ළමයි ඈත් කරන්න කියලා. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දැන් ගෙනල්ලා තියෙනවා මේවට ළමයි ඇබ්බැහි කරන ක්‍රමවේදයක්. මේ කඩිකුලප්පුව නිසා අන්තිමට මේ රටේ දරු පරම්පරාව දුක් විඳිනවා. මේක ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රශ්නයක්. මේක තනි පුද්ගලයාගේ ප්‍රශ්නයකට එහා ගිය අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්බන්ධ ප්‍රශ්නයක්. මේ හරහා වෙන්නේ මොකද්ද? මේ හරහා වෙන්නේ මෙච්චර කාලයක් නිදහස් අධ්‍යාපනයට දීපු පෙළපොත දරුවන්ට අහිමි වෙනවා. මෙච්චර කාලයක් තිස්සේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් යටතේ මේ රටේ දෙමාපියන්ට තමන්ගේ දරුවට උගන්වන්න පුළුවන් වුණා නම් ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක තමයි මේ වෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපිට කියන්න තියෙන ඉස්සර ළමයින්ට ඉගන්නුවා නිදහස් අධ්‍යාපනයේ පියා කවුද කියලා. දැන් ඉස්සරහට මේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ උගන්වන්න වෙන්නේ මොකද්ද? මේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ උගන්වන්න වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ තටු කපපු පියා අනුර කුමාර දිසානායක පිටු ගලවපු අම්මා හරිනි අමරසූරිය අගමැතිතුමිය කියලා තමයි කියන්න වෙන්නේ.